ගුඩ් මෝනිින් ඔයාල හැමෝටම ඔන්න අද මම අරගෙනවා කොහොමද රෙද්දකට ඒ කියන්නේ ඔයාලා ගන්න සුපර් ඔයිල් හරි ලේස් කොටන් හරි නෝමල් ඔයිල් හරි සොෆ්ට් කොටන් හරි ඕනම මැටීරියල් එකක් ඒ කියන්නේ කොටන් මැටීරියල් එකකට කොහොමද අපි ඩිසයින් එකක් ට්‍රේස් කරගන්න කියලා. ඒ කියන්නේ අපි ඩිසයින් එකක් කාබන් කොලයක් තියලා ඇඳගන්නේ කොහොමද කියලා තමයි මම අද අරගෙන එන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකකත් අපේ දාලා තියෙනවා මේ තියෙන්නේ ටේලරින් කාබන් කොල මේ තියෙන්නේ කාබන් කොලේ හොඳ පැත්ත මේ තියෙන්නේ කණපිට පැත්ත. එතකොට අපි හොඳ පැත්ත යටට තියලා කණපිට පැත්ත උඩට තියලා තමයි ඩිසයින් එක ඇඳගන්නේ. මේ තියෙන්නේ කහ පාට. එතකොට අපි ළඟ තියෙනවා මේ වගේ රතු, ඊට පස්සේ කොළ, තැඹිලි, කළු, නිල්, එහෙම සුදු, එහෙම පාටවල් තියෙනවා. එතකොට මේ හැම ට්‍රේසිං මේ කාබන් කොලයක්ම ඔයාලට පේනවා පැහැදිලිව. ගොඩක් ලොකුයි. ඒ කියන්නේ A3 සයිස් එකෙන් වගේ තමයි මේ ටේලරින් කාබන් කොල එන්නේ. එතකොට අපිට නෝමල් කාබන් කොල ගන්න පුළුවන් A4 සයිස් එකෙන් තියෙනවා. අර ඉස්සර අපි සිතියන් වලට ගන්න එන්නේ වගේ කාබන් කොල. එතකොට මේ තියෙන්නේ අද අපි පාවිච්චි කරන කාබන් කොලේ කහ පාට එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද තද පාට රෙදිවල තද පාට රෙදිවල අඳිනවා නම් අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ ලා පාට ලයිට් කලර් කාබන් කොලයක් තමයි ඕන වෙන්නේ. තද පාට රෙද්දක අඳිනවා නම් ලා පාට රෙද්දක අඳිනවා නම් අපිට ඕන වෙන්නේ තද පාට කාබන් කොලයක්. එතකොට අද මෙන්න මේක තමයි අපි අඳින්නේ. එතකොට අපි අද අඳින ඩිසයින් එක තමයි මෙන්න මේක. සාරියකට යන ඩිසයින් එකක්. එතකොට ඔයාලා ඉස්සෙල්ලම දැන් සාරියට අපි ඩිසයින් එක ට්‍රේස් කරගන්න කලින් ඔයාලා කැමති ඩිසයින් එකක් ගන්න ඕන. ඔන්න අද එතකොට අපි කරන්න හදන්නේ මෙන්න මේ ඩිසයින් එකෙන් සාරියක පොට තමයි මම අද ඇඳ ගන්න හදන්නේ. ඔයාලට ඩිසයින් එකක් කොහොමද හරියට සාරියට ට්‍රේස් කරන්න කියලා. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඔයාලට ඒ මැටීරියල් එකට අඳින්න ඕන ඩිසයින් එක මම නම් මේක ඇඳගත් එකක්. ඔයාලට මේ උදාහරණයක් විදිහට පෙන්වන්න තමයි මම මේක ගත්තේ. එතකොට ඒ ඩිසයින් එක ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා ලයිට් ඩාර්ක් කලර් රෙද්දක නම් අපි ලයිට් කලර් කාබන් කොලයක් මම ගන්නවා කිව්වේ. එතකොට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ලයිට් කලර් කාබන් කොලයක්. ඊට පස්සේ මේක ඇඳ ගන්න පැන්සලක් හරි පෑනක් හරි ඕන වෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා එකම ඩිසයින් එක ගොඩක් රෙදිවල අඳිනවා නම් පෑනක් ගත්තොත් පෑනෙන් දෙපාරක් විතර මේ ඩිසයින් එක ඇඳ ගන්න ගියාම මේක ඉරෙන්න බලන ප්‍රමාණය වැඩි. මොකද අපි තදටනේ අඳින්නේ පෑනේ. පැන්සලක් ගත්තොත් ඊට වඩා අඩුවෙන් එකම ඩිසයින් එක 10-12 පාරක් ඇඳ ගන්න පුළුවන් පැන්සලෙන්. මොකද පෑනට වඩා පැන්සල තුඩ අර අපි ගොඩක් උල් කරලා ගන්න නැතුව ගත්තොත් මේ ඩිසයින් එක මේ විදිහටම ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ තදට අඳින්න නැතුව. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි දැන් කාබන් කොලයක අඳිනකොට කාබන් කොලයක් තියලා අඳිනකොට ගොඩාක් තද කරලා ඇඳ ගන්න හොඳ නැහැ. මොකද සමහර වෙලාවට අපිට ඩිසයින් එක හදිසියෙන් මකන්න වුණොත් තදට ඇඳගත්තොත් ඩිසයින් එක යන්නේ නැහැ. සේදුවට යන්නෙත් නැහැ. ලාවට ඇඳගත්තොත් කන පිට පැත්තෙන්, ඒ කියන්නේ අපි දැන් ඩිසයින් එක හොඳ පිට පැත්තෙන් ඇඳගන්නේ. කන පිට පැත්තෙන් ලාවට ඇඳගත්තොත් ඔයාලා ඉස්සෙල්ලා ඩිසයින් එක ඒකේ කන පිට පැත්තෙන් මකන්න ඕන වුණොත් කන පිට පැත්ත හරවලා කන පිට පැත්තේ සාමාන්‍ය උෂ්ණත්වයකින් අයන් කරාම ඩිසයින් එක අපිට අයින් කරගන්න පුළුවන්. හැබැයි තදට ඇඳගත්තොත් ඔයාලට ඒක කරගන්න බෑ. මොකද ඩිසයින් එක සාරියේ පේන නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාබන් කොලයක් නම් අලුත් කාබන් කොලයක් නම් අපි මෙහෙම නිකන් අතින් චූටියට ඉරක් නියපොතු පාරක් වැදුනත් ඩිසයින් එක මේ රෙද්දට මේ ඇඳෙනවා. ඒ නිසා ගොඩාක් පරිස්සමෙන් කාබන් කොලේ වැඩ කරන්න ඕන. ඉතින් ඔන්න අපි දැන් පටන් ගමු කොහොමද කාබන් කොලේ තියලා හරියට රෙද්දට අපි කොහොමද ඩිසයින් එක ඇඳගන්නේ කියලා. හරි, අපි ඉස්සෙල්ලම දැන් මේ ඩිසයින් එක ඔයාලා කැමති ඔයාලට ඩිසයින් එක අඳින්න ඕන තැනින් හරියට තියාගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට තියාගෙන අපි දැන් ඩිසයින් එක මැටීරියල් එකේ ඇඳගන්න තමයි යන්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාලා බලන්න මේ තියෙන්නේ ඩිසයින් එකේ හොඳ පැත්ත. ඒ කියන්නේ මේක තමයි මේ පැත්ත තමයි අපි තියන්න ඕන. ඇඳෙන පැත්ත තමයි රෙද්දට අහු වෙන විදිහට තියන්න ඕන. ඊට පස්සේ ඩිසයින් එක ඒකේ උඩින් මෙන්න මේ විදිහට තියාගන්න ඕන. මෙන්න මේ විදිහට තියාගෙන අපිට ඩිසයින් එක සම්පූර්ණයෙන් ඇඳගෙන යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. මම මේ අවසානයේ ඉඳන් ඇඳගෙන යනවා. ඔයාලා පොඩි ඩිසයින් එකක් නම් ඔයාලට එච්චර වෙලාවක් යන්නේ නෑ අඳින්න.
හරි. ඔන්න දැන් මං ඩිසයින් එක ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ මම හිමීට අපේ ඩිසයින් එක මෙහෙම අයින් කරගෙන කාබන් කොලෙත් මෙන්න මේ විදිහට අයින් කරනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඔයාලට පැහැදිලිව පේන එකක් නැහැ මොකද මගේ ටේබල් එක සුදු පාට නිසා. මෙන්න මේ විදිහට තමයි ඩිසයින් එක ඇඳෙන්නේ. ඔයාලට මකා ගන්න ඕනොත් කරන්න ඕන මේ පැත්ත හැරෙව්වා මේ පැත්තෙන් අයන් කරගෙන ගියා. ඔන්න ඔය විදිහට ඔයාලට සාරි වල සරං වල ඔසරි චූටි ලේන්සු එතකොට චූටි ගවුම් ඒ හැම එකකටම මෙන්න මේ විදිහට ට්‍රේස් කරගන්න පුළුවන්. අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පැහැදිලිව ඒක ඉගෙන ගන්න පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වගේ ගොඩක් වීඩියෝ අපි ඉස්සරහට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා.